අපි බලමු කෝච් විස්කාල කාඩ් එක. එහෙම නැත්නම් ටෙසර සනතාරිය කාඩ් එක. එහෙමත් නැත්නම් බෙහෙත් කාඩ් එක හදාගන්න ඒජන්සි ඉන්ට්‍රාටයකට ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් ගන්න විදිය අපේ ජංගම දුරකථනයෙන්ම ඒ කරගන්න විදිය අපි අද බලමු. මේකට මුලින්ම අපි App Store එකකින් හරි Play Store එකකින් හරි ඒජන්සි දෙල්ලා ඉන්ට්‍රාටේ ඇප් එක ගන්න ඕන. මෙතන තියෙන සර්ච් බාර් එකේ ඒජන්සි දෙල්ලා ඉන්ට්‍රාටේ කියලා අපි ටයිප් කරගන්නවා. ටයිප් කරගෙන සර්ච් කරාම අපිට මේ වගේ නිල් පාට ඇප් එකක් බලා ගන්න පුළුවන්. මේක අපි ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරගන්නවා. අපි ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙතන තියෙන අපොන්තුමේන්ති ඒ ටිකට් කියන අයිකන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ හම්බෙන අයිකන් දෙකෙන් ප්‍රෙනෝතා උන් අපොන්තුමේන්තු කියන අයිකන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ප්‍රෙනෝතා අපොන්තුමේන්තු. ඊට පස්සේ මෙතන අපේ කෝච් විස්කාල අංකය ටයිප් කරගන්නවා. සම්පූර්ණ කෝච් විස්කාල අංකය ටයිප් කරගත්තට පස්සේ අපිට මෙතන තියෙන ටික් මාක් එක ටික් කරගෙන අවන්ති කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන එන මෙන්න මේ අයිකන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ වගේ මාතෘකා තුනක්. මේකෙන් යටම තියෙන කෝච් විස්කාල ටෙසර සනතාරිය කියන අයිකන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන අපිට තෝරන්න තියෙනවා අපි ඉතාලියේ පදිංචි සිටි එක. අපිට කෝච් විස්කාල කාඩ් එක ගන්න පුළුවන් ඕන වෙන සිටි එක. අපි මෙතනින් ටයිප් කරගන්නවා අපි දැනට ඉන්න සිටි එක. මම මෙතන නාපෝලි කියලා ටයිප් කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට නාපෝලිය ඇතුළත එහෙම නැත්නම් අපි පදිංචි ප්‍රදේශය ඇතුළත තියෙන ඒජන්සි දෙල්ලා ඉන්ට්‍රාටේ කාර්යාලය. අපිට ළඟම කාර්යාලය මෙතනින් සහ පහසුම කාර්යාලය මෙතනින් අපිට තෝරගන්න පුළුවන්. මෙතන පළවෙනි එකෙන් අපිට පෙන්වන්නේ මෙතන කාර්යාලයේ තියෙන ලොකේෂන් එක. දෙවෙනි කොටුවෙන් පෙන්වන්නේ අපොයින්ට්මන්ට් ගන්න පුළුවන් ඉතිරිව තිබෙන දින ගාන. තුන්වෙනි එකෙන් තමයි අපිට අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක ක්ලික් කරාම මට පෙන්නනවා දැනට ඉතිරි වෙලා තියෙන අපොයින්ට්මන්ට් එක දාන්න පුළුවන් දින. ඒ කියන්නේ 25 වෙනිදා තමයි ඉතුරුව තියෙන්නේ. මේක මම 25 වෙනිදා ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට එනවා වෙලාවක් තෝරන්න. අපිට පහසු වෙලාවක් අපි තෝරගන්නවා. ඊට පස්සේ අපිට විනාඩි 8ක් ලැබෙනවා. ඒ විනාඩි 8 ඇතුළත අපි මෙතන ටයිප් කරන්න ඕන අපි බලාපොරොත්තු වෙන කාර්යය. අපි මොකටද එන්නේ කියන එක. එතන මම ටෙසර සනතාරිය කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ මෙතන අපේ ෆෝන් නම්බර් එක ටයිප් කරනවා. සෙලියුලර් හෑන්ඩ් ෆෝන් නම්බර් එක ටයිප් කරනවා. දෙකටම එකම නම්බර එක ටයිප් කරනවා. ඊට පස්සේ අපේ ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යයෙන්ම අපේ නිවැරදි ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ අපිට මෙතනත් ටික් මාක් එකක් දාලා අවන්ති කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට මේ වගේ කන්ෆර්මේෂන් එකක් හම්බ වෙනවා. අපේ කෝච් විස්කාලාංකය අපි දාපු දිනය වෙලාව අදාළ කාර්යාලයේ නිවැරදි කියලා බලලා මේ කහපාට කොටුවේ තියෙන අකුරු ටික මේ කෝචිසි එකේ ටයිප් කරන්න ඕන.
එහෙම ටයිප් කරගෙන අපි කන්ෆර්ම් එක දුන්නාම අපේ අපන්තමේන්තුව නිවැරදි. ඒත් එක්කම අපි දාපු මේල් ඇඩ්‍රස් එකට මේල් එකක් එනවා අපේ අපන්තමේන්තුව අපොයින්ට්මන්ට් එක කන්ෆර්ම් කියලා. අපි අදාළ වෙලාවට අදාළ දිනයට අපේ කාර්යාලයට ගියාට පස්සේ මේ වගේ ෆෝම් එකක් හම්බෙනවා ෆිල් කරන්න. මේ ෆෝම් එකත් ෆිල් කරලා අපිට දැනට තියෙන අපේ ඩොකියුමන්ට් වල ෆොටෝකොපිත් එක්ක බාර දුන්නාම ටෙසර සනිතාරියකේ කොලයක් ඒගොල්ලෝ අපිට දෙනවා. අපිට ටෙසර සනිතාරියකේ කාඩ් එක ලැබෙන්නේ අපි මේ ෆෝම් එකේ සඳහන් කරන ඇඩ්‍රස් එකට. මේකට මාසයක් හෝ මාස 2ක් 3ක් වෙනි කාලයක් ගත වෙන්න පුළුවන්. නමුත් ඒ අපට ලැබෙන්නේ අපේ පදිංචි ලිපිණයට පමණයි.